සුබවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාම බොහෝ දෙනා දේශ විදේශ සහනවා මේ රටට කුමක් වේවිද කියලා දෙමළ සමර්ථනය කරා සමාජාලා මේ වැඩ වින්නාරු මාගේ මිතුරන්ට මේ වසර පිළිබඳව යමක් ප්‍රකාශ කරන්න. වසර ආරම්භයේ පෙර වසරට සාපේක්ෂව බොහොම ඉතාම සාර්ථක වසරක් වෙන්නේ නැහැ. ඒ පලාපල දිහා මේ වසර උදාව අලුත් අවුරුදු උදාව තාම ගැඹුරු සාගත තත්ත්වවල නිර්මාණය වන වසරක් බව කියන්න ඕන. ඒක හේතුව ජනවාරි 1 වෙනිදා නෙවෙයි වසරක් උදාගන්නේ ජ්‍යොතිෂ විද්‍යාවට අනුව අලුත් වසරක් උදාවන්නේ අප්‍රේල් මාසයේ. අප්‍රේල් මාසයෙන් ඉඳලා ඊගව අප්‍රේල් මාසෙ තමයි පලාපල කියන්නේ. මේ ඔබ දන්නවා නකත් උදාවීමත් එක්කම වසර ව්‍යාපෘතත් තිබ රාත්‍රී කාලේ තමයි ඔබට අලුත් අවුරුදු කිරිබත් ගන්න සිදු වුණේ. මේ දිනුම තත්ත්ව විග්‍රහ කරන්න කාල සීමාවක් නැති නිසා රටේ තත්ත්වය පිළිබඳව ගත්තම ආණ්ඩුව පිළිබඳව තියෙන ප්‍රසාදය බොහොම කෙමින් පහතට වැටෙන ජනයාගේ. ඒ විතරක් නෙමෙයි ජනයා පිළිබඳව පාලකයා බලාපොරොත්තු තිබූ බොහෝ දේවල් ඉෂ්ට කරගන්න බැරි වීම නිසා ආණ්ඩුවට අප්‍රසාදයට ලක් වුණ වසරක් කියනක කියන්න ඕනේ. පාලක තන්ත්‍රයේදී බොහෝ අයට විවිධ චෝදනා සහ දූෂණ චෝදනා සහ ගැටලු රාශියකට මූල පාණ්ඩන වගේ දේශපාලන තත්ත්ව ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙනවා. බොහෝ හැලහැප්පි නිර්මාණය වන මේ වසරේ තරුණතරගේ ඔබ යහපාලන පිළිබඳව යම් බලාපොරොත්තුවක් ඇති කරගෙන හිටියනම් මේ වසරේ ඒ තවදුරටත් ඒක සීනියක් පත් වෙනවා. මොකද මේ පවතින ග්‍රහචාරය අනුව කිසිම පාලකයෙකුට තවත් වසර එකමාරක් යනකම් මේ රටේ ස්ථාවර තත්ත්වයක් ගොඩනැගීමේ හැකියාවක් ලැබෙන්නේ ඒක දශක 3න් 3 පවතින මේ සරසුගේ බලපෑම පාලකයා පිළිබඳව කතා කරන 10 වෙනි එක වෘශ්චික රාශියේ ගමන් කරන බැවින් ඒ විතරක් නෙමෙයි උදා වූ නැකතේ පිළිබඳව ගත්තන් පස්සේ අලුත් අවුරුද්ද ව්‍යාපෘතත් නිර්මාණය වීම නිසා පාලකයාට ජනසා අප්‍රසාදයේ හිමිවීමත් බොහෝ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න මේ හේතු වෙනවා. ඔබ දන්නවා හිටපු ජනාධිපතිතුමා පිළිබඳව බොහෝ අය ප්‍රශ්න කරනවා කුමක් වේද කියලා. හිටපු ජනාධිපතිතුමා තව වසරක්වත් වුන් හින කාලයක් ගත කළ යුතුයි. එතුමාගේ තියෙන ග්‍රහචාරය අනුව. හැබැයි ඒ අතුරුපලක් හැටියට ඒ නිහඬවීම තුළ ඔබට කියන්න පුළුවන් ඔහු සක්‍රීය දේශපාලනයේ නොවි ඔහුගේ ක්‍රියාදාමයේ දක්ෂව කරගෙන ගියොත් එතුමාගේ නියෝජනය බොහෝ අයට සුබවාදී බලාපොරොත්තු ඇති කරගන්න ඉදිරි කාල සීමාව ඔබ දන්නවා. මම ආවට ගිය කර්ණාටක ප්‍රකාශ කරන කෙනෙක් නෙවෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පරාජය පිළිබඳව මේ රටේ දූරදර්ශනය කියු කල්තියම කෙනා මම ඒ වගේම මම නැවත කියන්නේ කැමති සුබවාදී බලාපොරොත්තු තියාගන්න තවත් වසරක් විතර නිහඬව හිමිට කාලය ගත කළ යුතුයි. පාලක තන්ත්‍රයේදී දැන් ඉන්න ජනාධිපතිවරයාට කලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය වගේ දුර කාල දෙකක් දැරීමට ආසනාව දාවන්නේ නැහැ. එතුමාගේ ග්‍රහචාරය පිළිබඳව විදීර්ඝ විස්තර කිරීමට හැකියාවක් මේ වෙලාවේ නැතුණා. එතුමාගේ සියලුම ග්‍රහචාරය මා පිළිබඳව මගේ ළඟ තිබෙන බැවින් මා විමසා බැලුව කෙනෙක් හැටියට එතුමා පිළිබඳව එතුමාගේ දුර කාලයේ දෙකක් දැරීමට හැකියාව ලැබෙන්නේ ජනතා අප්‍රසාදයකට ලක් වෙනවා. මේ පළවෙනි කාල සීමාවේ ඉරණම එතුමාට දෙකින් එකක් විසඳීමේ හැකියාවක් පවතිනවා. එතුමාගේ ඉරණමෙන් එක් අවස්ථාවක් තමයි එතුමා ජීවිතේ පිළිබඳව බොහෝම කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. එතුමා දීර්ඝායුෂ තියෙන කෙනෙක් පිළිබඳව ගැඹුරක් නැහැ. මේ වසර දුර කාලය තුල නමුත් බොහෝ වෙලාවට මේ එක අවස්ථාවකින් සෑහීමටපත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් රටේ තියෙන ආර්ථික තත්ත්ව ව්‍යාකූලත්වයට තවදුරටත් නිර්මාණය වෙනවා. යම් අවස්ථාවක රජය ගන්නා වූ උත්සාහයක් තිබේ නම් ජනයාට සහයෝගය දෙන්න මේ වසර ඒ සාර්ථක වීමක් හැකියාවක් ලැබෙන්න බොහෝ මේ රටේ මිනිසුන්ට හොඳ වාතාවරණයක් උදා කරලා දීමට මේ රජයේ යහපාලනයේ අපෝසත් වීමක් වෙන්නේ සමත් වීමක් වෙන්නේ නැහැ. සමස්තයක් ගත්තාන් පස්සේ රටේ තියෙන තත්ත්වය දේශපාලනික ව්‍යාකූලත්වය ඇති කරනවා වගේම ජනයාගේ ආර්ථික තත්ත්වය බොහෝ පහතට වැටෙන තත්ත්වයක් ඇති කරනවා. ඒ වගේම සංඝ වෙදකුරු ගුරු කම්කරු කියන මේ පංච බලවේගය පිළිබඳව කලකිරීමකටපත් වෙන වසරක් බැවින් ආණ්ඩුව ඊටම කල්තිය දූරදර්ශීව සාහනදායී වැඩ පිළිවෙලකට නොගියොත් ගැටලු ඇති වෙනවා. වගේම ස්වභාවික වශයෙන් ආණ්ඩුවට බරපතල ලෙස මුහුණ දෙන්න තියෙන වසරක් වෙනවා. මේ ක්‍රියාදාමයේ හරියට කරලා මේ සම්ප්‍රදාය ජ්‍යොතිෂය නැති කරලා ඒ මතවලට විරුද්ධව ගිහිල්ලා ආණ්ඩුව කටයුතු කරන්න හැදුවොත් ඒ ආණ්ඩුවට අතිවිපාක ලැබෙන්න ඉඩ තියෙනවා. සියලු දෙනාට ස්තුතියි.